අද මාතෘකාව තමයි මිඩල් ක්ලාස්. මිඩල් ක්ලාස් ෆැමිලි කියන්නේ දුප්පත් අයත් නෙවෙයි, ඒ වගේම සල්ලි තියෙන අයත් නෙවෙයි. ඔවුන්ගේ ජීවිතයේ ලොකුම අභියෝගය තමයි ලෝකයට පෙන්වන්න ඕන ඒගොල්ලන් හොඳින් ඉන්නවා වගේ. ඒ වගේම එතුලේදී හැම දෙයකටම ගණන් හදන එකම තමයි ඒගොල්ලන්ගේ වැඩ. මාසේ පඩිය ගන්නකොට ලොකු හිනාවත් එක්ක ගන්න අය සති දෙකක් යනකොට කුලිය, ගෙදර වියදම, පාසල් වියදම එහෙමම ඒක ගෙවිලා යනවා. මිඩල් ක්ලාස් ෆැමිලි එකේ තාත්තා කෙනෙක් ගොඩක් දුරට ඒගොල්ලන්ගේ හීන ඔක්කොම අයින් කරලා දාලා ළමයින්ගේ අනාගත වෙනුවෙන් තමයි ගොඩක් දුරට හිතන්නේ. ඒ වගේම තමයි අම්මත් ගෙදර වියදම් කොච්චර පමණට අඩු කරන්න පුළුවන්ද ඒ විදිහට අඩු කරලා තමයි ළමයින්ගේ අනාගතය ගැන බලන්නේ. ඔවුන්ට ලොකු වාහනේව නැහැ. ලක්සරි ලයිෆ් ගත කරන්න තරම් සල්ලි නැහැ. හැබැයි හෙට දවස හොඳ වෙයි කියලා බලාපොරොත්තුවෙන් හැමදාම සිනහවෙන් ඉන්නවා. අපේ රටක මිඩල් ක්ලාස් ෆැමිලි කියන්නේ ලොකු සම්පතක්. මොකද ඔවුන් අනිත් අය වගේම බදු ගෙවනවා, මහන්සි වෙනවා, හීන දකිනවා, රට වෙනුවෙන් ගොඩාක් දේ නොකියාම කරනවා. ඒ නිසා මෙදපන්තියේ ඉන්න ඔයාලා ලැජ්ජ වෙන්න ඕන. අද ඔබේ ජීවිතයේ අරගලයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අරගලයම තමයි ඔයාලා සාර්ථක වෙච්ච දවසක කතාවක් බවට පත් වෙන්නේ. මිඩල් ක්ලාස් ෆැමිලි මිනිසුන්ගේ ජීවිතය එච්චර පහසු නෑ තමයි. හැබැයි ඒගොල්ලන්ගේ සිහිනත් සිනහවත් කවදාවත් අඩු වෙන්නේ නෑ.